ෆ්ලෂ් එකක් දාගෙන ඉන්න සුදු. ඔය ආස නිසා මම අද පොලොස් ඇදුවා. මට කන්න බෑ. නිදිමතයි. ඔයා එනකල් මාත් කන්නේ නැතුව හිටිය. හුරතල් වෙන්න හදන්නේ නැතුව ඉන්න. අනේ මට ඔච්චර සැර වෙන්න එපා. මහන්සි වෙලා ගෙදර ආවම මොන කරදරයක්ද මේ? හරි බබා හෙට ඔෆිස් එකේදී හම්බෙමු. මටත් එක්ක ලන්ච් ගේන්න හරිද? මෙන්න කෑම එක. කට්ටියත් එක්ක බෙදාගෙන කන්න වැඩිපුර බෙදුවා. මට අද කෑම එපා. පරක්කුයි මම යනවා. ඔහොම පොඩ්ඩක් ඉන්න සුදු. බබා අද අපි වැඩ ඇරලා කොහේ හරි යමු. හෙටත් නිවාඩු දවසක් නිසා ප්‍රශ්නයක් නැහැනේ. යමු එහෙනම්. මට අදින්න ඇඳුමක් ගන්න shopping කරන්නත් ඕනි හැබැයි. බලපංකෝ විජේ අරකි ලොක්කව නමලා තියෙන නැමිල්ල. ලොක්කෝගිගේ හැටි දන්නේ නැතිව ඇති. මට හිතුණොත් බොස්ටෝගි ගැන කියනවා. බොස්ගේ වයිෆ් ප්‍රෙග්නන්ට් මම දන්න විදියට. පව්. ඒක නම් ඇත්ත. ඕකි බොසාට හේතු වුණාට පස්සේ අපිට කැපිල්ල දානවා ඔය ගෑණි. බලමුකෝ අපි. ඔයා මොකද තාම ඩිවෝස් එක දැම්මේ නැත්තේ? අපි මේක ගැන තීරණයක් ගත්තානේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ තව ටිකක්. ඉක්මනින්ම මම එයාගෙන් අයින් වෙලා ඔයා ළඟට එන්න. අනේ අප්පච්චි ඉක්මනට එන්න මට අමාරුයි. සුනෙත් ගෙදර ආවේ නෑ අද. මොකද්ද මචං ඔබ මේ කියන්නේ? තරුෂි දැන් මම ගාවේ ඉන්නවා. හරි මම බලා ගන්න. නැගිටිනෝ. මට ප්‍රශ්නයක් තියෙයි විසඳ ගන්න. තරුෂි, තමුසේ මෙච්චර කල් මට බොරුද කළේ? මට කිව්වේ නැත්තේ ඇයි? මට සමා වෙන්න. මම යාළු වෙලා ඉන්න කෙනා තමයි කිව්වේ ඔයාව අල්ලගෙන සල්ලි ගමු කියලා. ඒත් එයා දන්නෙත් නෑ මෙහෙම එනවා කියලා. තමුසේ මාව කෑව අයිසේ. අච්චර ආදරෙන් ඉන්න ගෑණි වෙනස්කම් කළානේ මාත්.
අනේ මට සමා වෙන්න මෙච්චර දවස් ඔයාට සලකපු විදියට. දැන් අපි දෙන්නෙක් නෙමේ 3 දෙනෙක්. පරණ දේවල් මගේ හිතේ නෑ. අපි ලස්සනට ජීවත් වෙමු.